මේ 18 විශේෂ ගොඩාක් අය දන්නේ නැහැ ලංකාවේ යුද්ධයක් තිබ්බා. ලංකාවේ යුද්ධෙ දින්නා. ලංකාවේ යුද්ධෙ දින්නේ යුද්ධ කරේ හමුදා. යුද්ධද ගුවන්ද නාවිකද ඔය තුනේම ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක අංශ ඊට පස්සේ පොලිසියත් සෑහෙන වැඩ කොටසක් කරා. හැබැයි අපිට අපේ ඇත්තටම ෆෝසස් වල මිනිස්සු ටික මේ මොමන්ට් එකේ මතක් වෙන්නේ මොනවා වුණාමද? මුර දෙව්වර සේනා කියලා උඹලා නහයෙන් කඩාගෙන වැඳගෙන යන්නේ. ඒක ගාමොද්‍රා දාපුවම උඹලා බේර ගන්න ඉන්නේ මේ මිනිස්සු. හරිද? නාය ගියාම ඔයා ගන්න ඉන්නේ මේ මිනිස්සු. පීනන්න ගිහිල්ලා ඔය හරිය ඇච්ච පැච්චෝ ටික වතුරේ ගහන් යන්න යනකොට බේර ගන්න ඉන්නේ මේ වේකේ මිනිස්සු. ගුවන් හමුදාවේ මිනිස්සු ටික තමයි දුවලා පැනලා ගිහිල්ලා මොනවා හරි මුදව ගැනීම ටික කරන්නේ. මොනවා හරි එකක් නා. දුවන් අන්තිමට ඕනේ කුණු කොට කර කරගහන්නෙත් හමුදාවේ පිටිකේ මිනිස්සු ටික. හැබැයි ගොඩක් මිනිස්සුන්ට මතක නැහැ. ලංකාව මේ ගානට ආතල් එකේ කාලා බීලා ඇඳලා හරි මෙහෙම ජීවත් වෙලා ඉන්නේ අන්න අර හිතිබ්බ යුද්ධ නැති වෙච්ච හින්දා කියලා. ඒ කියන්නේ නැත්තම් අපිත් අර ගාසා තීරේ වගේ දැන් ඔයා ගාසා තීරේ වීඩියෝස් අරන් බලන්න පිස්සු හැදෙනවා දැක්කහම. අපිත් ඒ ගානට ඉන්න තිබ්බා. මං කියන්නේ උතුරද දකුණද නැගෙනහිරද බටහිරද ඔය ඔක්කොම. ලංකාව ඇතුලේ හිටපු හමුදාවේ මිනිස්සු ටිකව අපිට මතක් වෙන්නේ ගම් වතුර දාද්දී නායයක් දීනේ තාම. අදටත් අපි රාගම හරහා ඉස්කෝලේ ගියේ. පුරුතාපර කලවරු තියෙනවා. ඒවැ අදටත් ඇවිදින්න බැරි මේ පණ ගැහෙන විතරක් මලමිනී වගේ ඉන්න මිනිස්සු නෝ යුද්ධ කරලා. ඉස්සර අපි ගණේමුලේ ආමි කැම්ප් එකේ ඉස්සරහින් යන්නේ. ඔගේ අද දින ඉස්සරහ යුද්ධ ස්මාරකය. අපේ හමුදා සෙබළුම සිහි වෙන්න මැරිච්ච අයව ඒ හමුදා කඳවුරේ හිටපු මැරිච්ච කට්ටියගේ නම් ගම ලියලා දාලා තියෙනවා. හරිද? සමහර විට ඔයාලගේ වයස් වල ළමයි ඉන්නවා. ළමයා තාත්තව දැකලා නැහැ. ඉපදෙනකොට තාත්තා මැරිලා. අම්මගේ බඩේ බබා ඉන්නකොට තාත්තා මැරිලා. ඒ 2009 යුද්ධය අන්තිම වෙනකොට මැරුණා ලංකාවේ කොල්ල භාගයට භාගයක්. ඔයා දන්නවා ලංකාවේ ජනසංඛ්‍යාවේ ගෑනු අයගේ ප්‍රමාණයට සාපේක්ෂව පිරිමෑ ප්‍රමාණය අඩුයි ලංකාවේ. ඔයා දන්නවද ඕක වෙන්න පටන් ගත්ත පළවෙනි තැන හමුදාවේ කොල්ලෝ ටික මැරුණා. ඒ කියන්නේ සල්ලි දීලා යුද්ධ කරන්න බෑනේ. දැන් මම ඔයාලට දෙනවා රුපියල් ලක්ෂ 10ක්. ගේ යුද්ධ කළා වරේ එනවද? නැහැ. මිනිස්සුන්ට කියන්න පුළුවන් යුද්ධ කරන්න ගිය පඩි දෙන හින්දානේ හමුදාවට කියලා නෑ පුතා. ලංකාවේ ඇතුලේ ඒ ලංකාවේ හිටපු මිනිස්සු ටික යුද්ධ කරේ. උන්ට ලංකාවට ආදරේ. උන් ලංකාවට ආදරේ. සමහරවිට අපි යුද්ධ කාලේ මැරිලා ආපහු ඉපදිච්ච ඒවා වෙන්නද? මොකද අපි 1990 ගණන් වල උන්නේ. සමහරවිට 80 ගණන් වල යුද්ධ වලින් මැරිලා ඉපදිච්ච ඒවා වෙන්නද? මන් දන්නේ නැහැ. හැබැයි එක තැනකදී හරි කොහෙදි හරි නිකමට හරි මැයි 18 ඇහුවොත් උපන්දිනේ තරම්ම මතක තියාගන්න. ලංකාවේ හමුදාවල් වල කොල්ලෝ ටික එකට එකතු වෙලා. උන් ටික ලංකාවේ ත්‍රස්තවාදයේ මැඩපවත්තන. හරිද? කාලා බීලා ඇඳලා ආතල් එකේ ඉන්න ට්‍රිප් එකක් යන්න ෂෝ එකක් බලන්න යන්න. චිත්‍රපටයක් හරි බලන්න යන්න. මට්ටමට මේක ගොඩ ගත්තා. එතකොට ඔයාගේ අතරේ ඇති තාත්තා හමුදාවේ හැබැයි තාත්තා නැති ළමයි. බොහෝ දුරට යුද්ධෙන් ආබාධිත වෙච්ච තාත්තලාගේ අම්මලාගේ දරුවෝ ඇති මෙතන. බොහෝ දුරට තාත්තලාගේ. ඒ නිසා කවදා හරි දවසක එකමට හරි හමුදාවක් දැක්කොත් යුදද ගුවන්ද නාවිකද නෙමෙයි. බඩ බොක්කෙම්ම උන්ට ආදරය කරපළා. මොකද ඒ ඉන්න මිනිස්සු ටික හින්දා තමයි රටක් විදිහට මෙහෙම කුඩල් කාගෙන හරි මොන මගුල කරගෙන හරි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන හරි යුනිවර්සිටි ගිහිල්ලා ඉගෙනගෙන හරි වාහන පැදගෙන ඉඳගෙන හරි ඔය ඕනේ සෙල්ලමක් අපි දාන ඔය මිනිස්සු හින්දා. ලංකාවල් වල වගේ මිනිස්සුන්ට ගොඩාක් මිනිස්සයා කියන සත්‍යයට කෙලෙහි ගුණේ මතක නැහැ. මේකේ 18යි වැදගත් කියලා පුසස් පෙළ පන්තියක ළමයෙක්ගෙන් ඇහුවා. මෙහෙමයි බලනවා. මතක තියාගන්න. අවුරුදු 30කට වගේ ආසන කාලයක් තිබ්බ යුද්ධ නැති වෙච්ච දවස්. මේකේ 18 මතක් කරලා පහනක් තියෙනකොට ඒ මැරිච්ච හැම සෙබළෙක් එක ත්‍රස්තවාදීක් වේව කමන්නේ. සෝකේ අපි සියලු සත්වයන්ට ලව්. අර හැම යුද්ධ නිසා මැරිච්ච මිනිස්සෙක්ටම සංසාරේ කවදාවත් ආයි යුද්ධෙ හින්දා මැරෙන්න වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා. යුද්ධය ඒ තරම් බරපතලයි. ඉතිහාස කවදාවත් අමතක කරන්න එපා. නිදහස වෙච්ච දවසේ 1948 අම්මට සිරි අපි නිදහස් වුණා කියලා අපි සමරනවා වගේ. අන්න එදා දවස් කවද්ද 2009 මැයි 18 අමතක කරන්න එපා. අමතකම කරන්න එපා. ඔයා ඉතිහාසෙ ජීවත් වෙනකන් අමතක කරන්න එපා. මැයි 18 කොල්ලෝ මැරිලා ලංකාවේ ජනගහනය පිරිමි ජනගහනය අඩු වෙන්න මෙයා වෙලා යුද්ධ දිනපු දවස්. ලෝක එක රටක්වත් මේ වගේ කරේ නෑනේ. අපි තමයි කරේ. අපේ රටේ හමුදාවල් වල මිනිස්සු ටික තමයි කරේ. දවස මතක තියාගන්න. එදාට පහනක් තියෙනකොට අල්ලියට යනකොට කතලික් ළමෙක් නා වාගේ ආගමික වතාවත් වල නිරත වෙනකොට මතක් කරලා මැරිච්ච කට්ටියව මතක් කරලා පින් දීපල්ලා. උඹලා මැරිච්ච හින්දා උඹලා මෙහෙම ආබාධිත වෙලා මෙහෙම කරගත්තු හින්දායි අපි මෙහෙම. තමයි අපිත් යුද්ධෙට ගිහින් ඉන්නේ. ඒ නිසා පරිස්සමෙන් මතක තියාගන්න දවසක් මැයි 18. හරි? අමතක නොකරම තියෙන්න ඕනේ දවසක්. මොකද ලංකාවේ මිනිස්සුන්ට ඕක මතක තියාගන්න මැයි 18. පහනක් තියද්දි හරි මතක් කරන්න ඕනේ දවස්.